සිය පුත්‍රයාට බලහත්කාරයෙන් මද්‍රව්‍ය දමා පොලිසියට රැගෙන ගොස් 54 වගන්තිය යටතේ රඳවා ගන්න බවට පවසමින් වලස්මුල ප්‍රදේශයේ මවක් සහ පියෙක් බත්තරමුල්ල සීලරතන හිමියන් සමග පැමිණ පොලිස් මූලස්ථානයට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහිදී අදාළ පුද්ගලයාගේ පියා සහ මව CCTV දර්ශනද මාධ්‍යට නිකුත් කරමින් මෙලෙස අදහස් දැක්වුවා. විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙක් මම ODS විජිත කුමාර දැනට මම ගෙදර වයි බබාලා දෙන්න මේ පුතයි දුවයි පුතා බැඳපු වයිපුයි ගෙදර ජීවත් වෙනවා. ඔය අතර කාලය තුල මේ දැන් පොලිසියෙන් නිතර මේ පුතාට හිරිහැර කරනවා. හිරිහැර කරන්න හේතුව ඇවිල්ලා පුතා බැඳපු නෝනට මේ පොලිසියේ වලස්මුල්ල පොලිසිය සේවය කරන පොලිස් කොස්තාපල් සමීර කියලා පුජ්‍යලෙක් ඉන්නවා. ඒ සමීර කියන පුජ්‍යලයා පුතාගේ නෝනට මේ Facebook එක හරහා මැසෙන්ජර් වල මැසේජ් කරලා කෝල් කරලා ඒ සිදුවීම මම OIC මහත්තයා මේ සමීර කියන පොලිසිය නිලධාරියට කතා කරලා විස්තරය ඇහුවට පස්සේ එයා පිළිගත්ත එහෙම වරදක් වුණා කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා OIC මහත්තයා හම්බෙන වලස්මුල්ලේ OIC මහත්තයා හම්බෙලා OIC මහත්තයාට කියලා ඔය සමීර කියන පුජ්‍යලයා මාසෙකමාරකට තිස්සමහරාම පොලිසියට ට්‍රාන්ස්ෆර් කරනවා. ඊට පස්සේ නැව ට්‍රාන්ස්ෆර් කරලා නැවත එනවා ඒ පුජ්‍යලයා වලස්මුල්ලේ පොලිසියට. ඇවිල්ලා ඉවරලා එයා ආවට පස්සේ මේ සිදුවීම මගේ පුතා දානවා මෙයාගේ මේ Facebook එකේ මේ සිදුවීම මෙයාගේ වයිෆ්ට මේ අසාධාරණයක් කරලා තියෙන මේ වලස්මුල්ලේ පොලිසිය නිලධාරියෙක් කියලා මේ සමාජ ජාල මාධ්‍යයට මේ යොමු කරනවා. ඊට පස්සේ එයත් එක්ක යොමු කර තරහට පුතාට දිගින් දිගටම පුතාට පාරක යන්න බෑ, ගෙදර ඉන්න බෑ. ඒ දකින හැම වෙලාවෙම මේ ඔය සමීර කියන පුජ්‍යලයා වෙනත් පොලිස් නිලධාරියෝ දෝලා පුතාට දිගින් දිගටම හිරිහැර කරනවා. ඒ විදියට හිරිහැර කරන අතරේ මටත් සිදුවීමක් වුණා. මම ගෙදර කියන්නේ මම ගෙදර ඉන්නවා. ගෙදර ඉද්දි මගේ මේ වයිෆ්ගේ අම්මයි තාත්තයි වෙනම ජීවත් වෙන්නේ. ඒ කට්ටියන් ගෙදරට මේ අම්මයි තාත්තයි කොළඹ ඇවිල්ලා කොළඹ මෙයාගේ නංගි ඉන්නවා. නංගිලා ගෙදර වැඩක් තියෙනවා කියලා සතියක් වෙනවා කොළඹ ඇවිල්ලා. ගෙදර දොරවල් වහලා තිබ්බේ. ඊට පස්සේ ඒ කිට්ටු එක්කෙනෙක් කෝල් කරලා කියනවා මේ ගෙදර කට්ටියක් ටෝච් යහනවා පේනවා. මේ අම්මලත් කොළඹ ගිහිල්පු නිසා කවුරුවත් ගෙදර නැහැ. මේ ගෙදර කට්ටියක් ඉන්නවා කියලා. ඒ පණිවිඩය හම්බුණාට පස්සේ මම මගේ වයිෆුයි දුවයි ලේලි අපි 4 දෙනා බයිසිකල් දෙකක යනවා. බාගේ ගෙදර ඉඳලා කිලෝමීටරයක් විතර එහයින් වයිෆ්ගේ ගෙවල් තියෙන්නේ. ගෙදරට යනකොට සිවිල් ඇඳුමෙන් සැරසිලා පොලිසිය නිලධාරීන් 4 දෙනෙක් ගේට්ටු අරගෙන ගේ ඇතුළට ගිහිල්ලා මේ ඉන්නවා. මම ඊට පස්සේ යාළුවාගෙන් අහුවා ඔයාලට එහෙම පුළුවන්ද කොහොමද මේ ගෙදර කවුරුවත් නැතුව ඔයාලා අධිකරණ නියෝග මොන හරි තියෙනවද ඔයාලට මෙහෙම ගෙවල් වලට කැති පොළු අරගෙන මෙයාලා ඇතේ පොළු තියෙනවා අපේ ළඟ ඒවත් වීඩියෝ කරලා තියෙනවා. වීඩියෝ දැන්ට මගේ ෆෝන් වල තියෙන වීඩියෝ මේ ඔක්කොම. ඊට පස්සේ යාළුවාගෙන් එහෙම අහනවා. මං අහනකොට OICත් එතන ඉන්න OIC ලලිත් කුමාර කියලා CI ලලිත් කුමාර කියන OIC මහත්තයා පඳුරක් යට ඉඳලා මේ ඉස්සරහට ඇවිල්ලා මේ මම පුජ්‍යලිකව එයා අඳුරනවා. මට කැප්ටන් කියලා කතා කරගෙන කැප්ටන් මම OIC කිව්වා. මං කිව්වා OIC මහත්තයා මේ ඔයාලට පුළුවන් මොකද්ද හේතුව මේ ගෙදර කවුරුවත් නැති ගෙදරක් කොහොම මේ ඇවිල්ලා ගේට්ටු අරගෙන ගේ ඇතුළට ගිහිල්ලා සිවිල් ඇඳුමෙන් කැතිපොළු තියාගෙන ඉන්න ඔයාලට පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ මට වැටලීම් කරන්න පුළුවන් කියලා මං කිව්වා වැටලීම් කරන්න මේ විදිහට වැටලීම් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි දෙන්න අතර පොඩි ආගිමන්ට් එකක් එතන ඇති වුණා. ඒවත් වීඩියෝ කරලා තියෙනවා. ඊට පස්සේ මේ අපි යන් කියලා අර අනිත් පොලිස් නිලධාරීන්ට කතා කරගෙන OIC මහත්තයා යනවා. ගිහිල්ලා පහුවදා උදේ 6:00ට අපේ ගෙදරට එනවා. මම ගෙදර මිදුල අතුගක සරම ඇඳලා ඇඳන් හිටපු ඇඳුම් වලින් මේ මිදුල අතු ගන්න මගේ අතේ ඉදලා තියෙන්නේ. ගෙදරට ඇවිල්ලා ගෙදර පොලිස් වාහනයක ඉස්සෙල්ලා එනවා. ඇවිල්ලා මේ මාව වාඩි කරනවා. වයිෆ්ලත් වාඩි කරලා ඔක්කොම වාඩි කරලා පුතා කවුද කියලා අහන. මං කියන පුතා යාළුවෙකුගේ ගෙදර ගිහිල්ලා කියලා. ඊට පස්සේ මේ කාමරේ බලන්න කියලා කිව්වා. මං බලන්න කියලා කිව්වා. බලන්න ගියා කාමරේ බැලුවා බල්ලියරලා මේ ඒවත් ඔක්කොම වීඩියෝ තියෙන මම ඒ ෆැමිලි යොමු කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පුතාට මෙයා කෝල් කරලා කතා කරලා පුතාට එන්න කියන පුතා මේ ආවේ නැහැ. ආවට දුන්නාට පස්සේ මේ අන්තිමට මේ ගෙදර විනාඩි 20ක් ගේ චෙක් කරන මොනවත් නැහැ. අන්තිමට OIC මහත්තයා කෝල් කරලා තව පොලිසිය වෙන වාසල සහ සුජිත් කියලා පොලිස් නිලධාරීන් දෙන්නේ බයික් එකක ගෙන්නනවා. ගෙන්නලා ඒ වීඩියෝ වෙලා තියෙන ඔක්කොම ඊට පස්සේ කියනවා බඩු තියලා ගමු කියලා. ඒ කියන්නේ අර දෙන්න ගෙන්නනෝ ගෙන්නනේ ඔක්කොම වීඩියෝ තියෙන. ඒක ඊට පස්සේ කාගේ ළඟද තියෙන්නේ කියලා ඔළුවෙන් අහනවා. ඒ වාසල කියන පුජ්‍යලයාගේ ළඟ තියෙනවා කියලා එයා සාක්කුවට
මේව කළා මෙහෙම කරනවා ඊට පස්සේ ඔළුවෙන් කියනවා ඇතුළට යන්න කියලා ගිහිල්ලා ඇතුලේ තියලා අයිස් මද්ද්‍රව්‍ය කියන දේ කැලි දෙයක් අරගෙන මට කතා කරලා කියනවා මේ ඇතුලේ තිබිලා වුණා මෙහෙමයි පුතාට ගෙන්නන්න ඕන කියලා. ඊට පස්සේ මං කිව්වා මට පිළිගන්න බෑ මෙහෙම දැන් මේ ගෙදර ඕක තියෙන්න විදියක් නැහැ දැන් විනාඩි 20ක් ගේ චෙක් කරා මොනවත් නැති තැන බයිසිකලෙන් මේ වෙනම නිලධාරි දෙන්නෙක් ගෙනල්ලා නේද මේ මේව කරන්නේ වෙනකොට මම වීඩියෝ දැකලා තිබ්බේ නැහැ පස්සේ තමයි වීඩියෝ චෙක් කරලා ඔක්කොම බැලුවේ බලනකොට අර නිලධාරි දෙන්න ගෙන්නලා එක නිලධාරියෙක් ඇතුළට ඇවලා තියලා ඉවරලා නැවත මට පෙන්නනවා මෙහෙම ගත්තා කියලා අරගෙන ඉවරලා අන්තිමට පුතාට එන්න කියන පුතා ආවේ නැහැ කියලා මට කතා කරන් යනවා පුතා එනකල් ඒ වීඩියෝ සහ ඒ සවුන්ඩ් හිතන් රෙකෝඩ් වෙච්ච තියෙන ඒ වීඩියෝ එකේ ඔයසි මහත්තයා මට කතා කරන්නේ පුතා එනකල් පොලිසියට යන් කියලා මම තරමැන්දගෙන ඉන්නේ මාව එක්ක යනවා මේ මට හෑන්ඩ් කප් දාන්නේ මොකුත් නැහැ නිකන් එක්ක යන්නේ පුතා එනකල් කියලා මං එක්කගෙන යනවා එක්කගෙන ගිහිල්ලා පුතා ආවේ නැහැ පොලිසියට ඊට පස්සේ මාව කූඩුවට දානවා දාලියලා රෑ 10 වෙනකල් පැමිණිල්ල සටහන් කරන්න නැතුව කූඩුවේ තියාගෙන ඉඳලා අන්තිමට මට නැවත රෑ 10ට OIC ඇවිල්ලා කිව්වා කැප්ටන් මේ පුතා නැති නිසා මම ඔයාට නඩුව දානවා කියලා මේ රෑ 10ට පොතේ ලියනවා. ලියලා පහුවදා උදේ 54 වගන්තිය ගහලා මගේ මම තරමැඳගෙන ඉන්නේ මම ඒ අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී දුඹුරු පැහැති දිග කලිසමක් ඇඳගෙන හිටියේ කලිසමේ ඉන ප්‍රදේශයේ තියවිදී අයිස් මිලිග්‍රෑම් 2300ක ප්‍රමාණයක් සොයාගත්තා කියලා මේ මට 54 වගන්තියටදී මේ නඩු පවරලා අධිකරණයට ඉදිරිපත් කළා මාව රක්ෂිත බන්ධනාගාරගත කරන දින 45ක්. ඒ කියන්නේ මම කලිසම ඇඳගෙන ඉන්නේ මේ කට්ටිය මේ බී වාර්තාවේ ගහලා තියෙන මගේ වීඩියෝ තියෙනවා. ඒ වගේ මං සරම ඇඳගෙන ඉන්නේ මං සරම ඇඳන් ඉද්දි තමයි මාව එක්කගෙන යන්නේ මමත් කැමැත්තෙන් එක්කගෙන මම යන්නේ හෑන්ඩ් කප්පක් දාන්න නැතුව නිකන් කතා කරගෙන ගිහිල්ලා මම අර කට්ටිය බී වාර්තාවේ අර විදිහට සටහන් කළා මට 54 වගන්තිය යටතේ කලිසමේ ඉනේ සංගවාගෙන සිටියා කියලා බොරු චෝදනාවක් දාලා මාව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඊට පස්සේ මම අර වීඩියෝ දර්ශන ටික මම මහා අධිකරණයට ඉදිරිපත් අංගල මහා අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණය මේ මහේස්ත්‍රාත්තුමා නියෝග කරන මම දින 45න් මම ඒ අර වීඩියෝ දර්ශන ඉදිරිපත් කළා. ඒක ප්‍රතිඵලයක් විදිහට මම දින 45න් මට අධිකරණයෙන් මේ අප ලැබෙනවා. දැනට නඩුව ඉරිදට අත්සන් කරන්නේ. අත්සන් කරේ නැහැ කියලා වාර්තාගත කරනවා. ඊට අමතරව දැන් මට නියෝගයක් දීලා තියෙනවා. ඉරිදට අත්සන් කරන්න කියලා මේ කට්ටිය සමහර වෙලාවට අධිකරණ වලට ඉදිරිපත් කරන මේ කරුණු වාර්තා කරනවා මේ දැන් පුතාගේ සිදුවීමේදී පුතාට මේ ඒ බී වාර්තාවෙත් සඳහන් කළා ඒ මේ අත්සන් කරන්නේවත් පැහැර හරිනවා එන්නේ නැහැ කියලා. නමුත් හැම ඉරිදම ඉදිරිපත් වෙලා අත්සන් කරනවා. ඒ වගේ බොරු චෝදනා මේ කියන්නේ පරිගැනීමක් විදියට මේ කට්ටිය එක එක චෝදනා දාලා මේවා කළා. මටත් මගේ පුතාටත් ඊට අමතරව මගේ පුතාගේ ජීවිතය මේ කියන්නේ සම්පූර්ණ මේ හොඳ අධ්‍යාපනය මේ ඒ ලෙවල් කරපු මේ ළමේ ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිපු ළමයා අන්තිමට මේ පොලිසියෙන්ම තමයි මේ ළමයා ජාවාරම්කාරයෙක් විදියට හංවඩු ගහලා කැප්ටන්ගේ පුතා කියලා අනුවා මගේ තනතුර නමට දාලා කැප්ටන්ගේ පුතා කියන නාමෙකුත් යොදලා මෙයාට අනුවර්ත නාමයක් යොදලා මහා පරිමාණ ජාවාරම්කාරයෙක් බවට පත් කරලා තියෙනවා දැනට මේක. ඒ කියන්නේ දිගින් දිගට මේක වෙනවා මාටත් මගේ පවුලේ අයටත් මේ වෙන සිදුවීම් වලට මේ පොලිස්පතිතුමාට දැන් අද පැමිණිල්ල බාර දෙනවා. ඊට අමතරව මම අතිගරු ජනාධිපතිතුමාට මේ මහජන ආරක්ෂක ඇමතිතුමාට පොලිස් කමිෂමට නියෝජ්‍ය පොලිස්පතිට ඒ කියන්නේ දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිට මේ ලිඛිත පැමිණිලි මම දිවුරුම් ප්‍රකාශ සමග මේ යොමු කරලා තියෙනවා. තැපෑලෙන් මම ඒ අදාළ තැන් වලට යවලා තියෙනවා. මට මේ දීපු ප්‍රකාශ මගේ වයිෆ් සහ මම දීපු ප්‍රකාශයේ සම්පූර්ණ සාක්ෂි සහිතව මගේ ළඟ මේ CCTV කැමරා දර්ශන වීඩියෝ පට සන්තකේ තියෙන ඕනම අවස්ථාවක ඒවා ඕන අදාළ ස්ථාන වලට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. අන්තිමට බලාපොරොත්තු වෙන්නේ මේ කරන හිරිහැරවල මේ වැරදි නොකර අහිංසක අපිට මේ කරන මේ හිරිහැර වලට මේ යම්කිසි සාධාරණයක් සහනයක් බලාපොරොත්තු වෙන තමයි අද දින මේ පොලිස්පතිතුමාට මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ. මේ දරුවා මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තිබුණා. මේ ඇත්තටම කියනවා නම් ඇබ්බැහි වීමක් තිබුණා. අපි ඒවට බෙහෙත් අරන් දීලා ඒ දරුවා සුවපත් කරගන්න මාර්ගය හොයමින් යන අතරතුරට මේ පහුගිය දවසක ඇවිල්ලා මේ 13 වෙනිදා නේද? 9 වෙනි මාසේ 13 වෙනිදා ගෙදරට එනවා. රෑ මේ උදේ ඉඳන් දෙන්නෙක් එනවා සිවිල් ඇඳගෙන.
මේ පුතා ගෙදර හිටිද්දිත් කියනවා අම්මේ ඔය එන අයට කියන්න මම ගෙදර නෑ කියලා. මගෙන් ග්‍රෑම් 25ක් ඉල්ල කරදර කරනවා දවස් දෙක තුනක් ඉඳන්ම. මෙයා කියනවා මං ගාව නෑ ගන්න කොහෙවත් නෑ කියලා. කියද්දිත් එයාගේ පස්සපාරේ දිනපතාම එනවා. උදෙත් ආවා හවසත් ආවා. එන පාරවල් දෙකදීම මම කිව්වා ගෙදර පුතා නෑ. පුතා ගෙදර හිටියේදී තමයි මං කිව්වා ගෙදර නෑ කියලා. පුතා කිව්වා ගෙදර නෑ කියන්න කියලා. ගෙදර නෑ කියලා පස්සේ රෑ 9:00 විතර මෙයාලා දෙන්න ආයෙ එනවා අපේ ගෙදරට. මේ අපි දන්නෙත් නෑ අපි ගෙදරට දිගටම ආවා. ඇවිල්ලා මේ පුතාගේ කාමරයට ගියා කතා කර කර හිටියා. පුතා එළියේ හිටියේ. ඉඳලා එයාලා ආවට පස්සේ කාමරයට ගියා. කාමරයට ගිහලා කාමරේ කතා කර කර හිටියා. ඉඳගෙන එයාගෙන් ඉල්ලනවා මේ ග්‍රෑම් 25ක් අරන් දෙන්න කියලා තමයි කියනවා කියන. පුතා කියනවා දැන් නෑ මං ගාව ගන්න තැනක් නෑ මංගේ ළඟ ඕව නෑ කියලා. ඒ කියද්දිත් එයාලා ඉල්ලනවා ග්‍රෑම් 25ක් කොහෙන් හරි හොයලා දෙන්න කියලා. ඒ කරලි වෙලා ටික වෙලාවක් යනකොට මේ කාමරේ ටිකක් හයියෙන් සද්දේ ඇහුණා. හයියෙන් අම්මේ කියලා කෑ ගැහුවා. කෑ ගහනකොට අපි කාමරේට පැන්නා. පයින්නකොට කාමරේ ඇතුලෙන් දොර වහලා අපි ජනේලෙට ලීයකින් ගහලා ජනේලේ අරගෙන කාමරේට පයින්නවා. පයින්නකොට පුතාගේ අත දෙකට මාංචු දාලා එයා දෙන්න මේ මාංචු දාලා මේ පීයක් අතේ තියාගෙන හිටිය. කතුරක් පීයක් දෙන්නගේ අතේ තිබ්බා. ඒ වගේ මේ ලේත් තියෙන කාමරේ විසි වෙලා ගිහිල්ලා වැදිච්ච පාරවල් මම කාමරෙන් ඉස්සර වෙලා කාමරේට මම තමයි පනින්නේ. පැන්නට පස්සේ පුතා බැඳපු දුවක් තියෙන බබෙක් ලැබෙන්න ඉන්නේ යාට මේ මාස දිනත් ලං වෙච්ච මේ අම්මා එයා දරුවා මේ එයා කාමරේට මම පැන්නට පස්සේ පයින්නෝ. ඊට පස්සේ මගේ දුව පයින්නෝ මහත්තයා පයින්නෝ කවුරුත් පැනලා කාමරේට පැනලා මේ අර ආපු දෙන්නගෙන් පුතාව අත් මිදවන්න හැදුවා අපි. එයාලට පහර දීලා අපි මේ එහාට මෙහාට කරන් පුතා එළියට මේ පැන්නා. පැනලා මාංචු දාලා දරුවට දැන්. අපි අහුවා ඔයාලා කවුද කොහෙන්ද ආවේ කවුද එන්න කිව්වේ කොහෙද කියලා. අපි පොලිසියෙන් කිව්වා. මං කිව්වා ඔයාලා පොලිසියෙන් නම් ඔයාලගේ ඩෙන්ටිටි පෙන්නන්න අපිට කියලා. මේ ඉතින් මේ ඩෙන්ටිටි පෙන්නුවේ නැහැ. ඔහොම ඉන්න මේ තා ටික වෙලාවක් ඉන්න ඩෙන්ටිටි පෙන්නන්නම් කිය එහෙම හිටියම් පුතා එළියට පැන්නා. පැන්නට පස්සේ මේ අර දෙන්නම අපි අල්ලගත්තා. අල්ලගත්තම අපෙන් අත අරවගෙන ඒ දෙන්නත් එළියට පැන්නා. පැනලා විනාඩි 20කින් විතර දික්වැලේ පොලිසියෙන් කියාගත්තු 3 දෙනෙක් සිවිල් ඇඳුමෙන් සැරසිලා සිවිල් ට්‍රිවිල් එකකින් එනවා ගෙදරට. ඇවිල්ලා මේ පොලිසියෙන් කිව්වා මං කෝ ඔයාලා පොලිසියෙන් කියලා අපි කොහොමද තහවුරු කරගන්නේ? ඔයාලා නිල ඇඳුමකුත් නැහැ. ඔයාලා අර ආපු දෙන්න පොලිසිය අයත් නෙමෙයි. පොලිසිය නම් පිහි අරගෙන ඔහොම හැසිරෙන්නේ නැහනේ. අපි දන්න විදියට නම් මේ ඔයාලා පොලිසියෙන් කියලා අපි පිළිගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ එයාලා එළියට වෙලා හිටියා කාමරයට ගියා එහෙමම ගිහිල්ලා පුතා කාමරේ හැමතැනම චෙක් කරා බැලුවා DVR එක තිබ්බා CCTV කැමරා හයි කරලම තිබුණේ අපිට මේ පොලිසිය අයගෙන් නිතරම කරදර සිදු වෙනවා. ගෙදරට පයින්නවා කෑලි දානවා ගන්නවත් අඩංගුවට දානවා 54 වගන්තිය ගහනවා මේ බන්ධනාගාරගත කරනවා. දැන් ওই 3 වෙනි පාර මේ මහත්තයා පුතා හිටියේ නැහැ කියලා මහත්තයා අරගත්ත එකපාරක්. අරගෙන මේ පුතා වෙනුවට මේ ඔයා එක්කගෙන යනවා කියලා එයාට 54 ගහලි වෙලා එයාවත් අත්අඩංගුවට ගත්තා. මේ ওই විදිහට දිගින් දිගටම අපිට මේ හිරිහැර පොලිසියෙන් සිදු වෙනවා. අපි නිතරම කියනවා මෙයා ජාවාරමක් කරන්නේ මෙයා අබ්බැහිවීමෙන් ගලව ගන්න තමයි අපි මේ හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න. අපේ ගෙදර මේ වැඩ කරනවා. අපි පුතා පොඩි කාලේ ඉඳලා තමයි අපි ගෙවල් දොරවල් හදලා පිළිවෙලකට ජීවත් වෙච්ච පැමිණි එකක්. මේ ඉතින් මේ පහුගිය දවස්වල තාප්ප ගැහුවා උස් තාප්ප ගහලා CC කැමරා හයි කරලා තියෙන මේ කුඩු විකුණලා කියලා තමයි ගමේ රාවේ හදන්නේ. කීප දෙනෙක් එකතු වෙලා. ඉතින් මේ අපිට මේක හරිම කරදරයක්. පොලිසියෙන් ගැලවෙන්න ඕන නිසාමයි අපි CCTV කැමරා හයි කරේ. කාමරවලට පවා හයි කරා අන්තිමට. කාමරවල තියලා ගන්නවා. මේ තිබුණා කියලා ගන්නවා. මේ ගෙදර තියෙන දේවල් නෙමෙයි යාලා ගෙනල්ලා මේව අපිට මේ පෙන්නන්න පුළුවන් ෆෝන් එකේ මේ CCTV දර්ශන සියලුම දේ අපි අරගෙන තිනවා. මේ චිප් වලට මේ පෙන්නන්න පුළුවන් ඕනම අවස්ථාවක අපිට දේවල් මේ ওই විදියට හිතිහර කරනවා. පුතා එළියට ගියා. ඊට පස්සේ එදා මේ ඇවිල්ලා දැන් මේ රෑ ওই සිදුවීම වුණාට පස්සේ මම තමයි ඉස්සර වෙලාම මේ සිදුවීම කියන වලස්මුලේ OIC මහත්තයට කෝල් එකක් ගන්නවා. මේ අරගෙන කතා කරලා කියනවා සර් මෙහෙම සිදුවීමක් ගෙදර පිරිසක් ඇවිල්ලා කවුද දන්නේ නැහැ ගෙදරට ඇවිල්ලා මේ වගේ මේ අපිට කරදරය කරනවා මේ මෙහෙමයි කියලා සර්ට කතා කරලා කිව්වා. සර්ත් මගෙන් අහුව කොහේ කට්ටියක්ද කියලා. මං කිව්වා සර් දන්නේ නැහැ දික්වැල්ලේ කියනවා කොහොමද කියන්නේ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ඩිවිෂන් සර්ට කතා කරා තංගල්ලට කතා කරලා සර්ටත් මේ සිදුවීම මේ විදියටම කිව්වා. කිව්වට පස්සේදී වලස්මුලි පොලිසියෙන් 3 දෙනෙක් යුනිෆෝම් පිටින් අපේ නිවසට ආවා රෑ 12:00 විතර. ඇවිල්ලා කට උත්තර ලියාගෙන වෙච්ච සිදුවීම් බලලා ඔක්කොම කරලා මේ දුව හොස්පිටල් එකට දැම්ම. බබා හම්බෙන්න ඉන්න දුවගේ අත කැපිලා ලේ බේරෙනවා. ඊට පස්සේ එයාව රෑම අපි හොස්පිටල් දැම්මා. මේ දාලා එයා ගහපු පාර වැටෙනවා මේ ෆෝන් වල තියෙනවා හැම දෙයක්ම.
මේ වැටෙනවා. ඊට පස්සේ එයාට අමාරුයි. එයා හොස්පිටල් එකට ඇතුල් කරා. ඊට පස්සේ මේ සර්ට මං රෑ ඇවිල්ලා අපෙන් කට උත්තර අරගෙන ඔක්කොම සිදුවීම ලියාගෙන ගියා. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩ ඉවර කරලා ගියේ. පැමිණිලි ඉවර කරලා ගියා. ගියාට මම ආයි උදේ ගිහිල්ලා මේ මහත්තයත් එක්ක බලස්මුලේ ස්ථානාධිපතිතුමා හම්බ වෙලා කිව්වා මේ සර් මෙහෙමයි මේ සිදුවීම ගැන කතා කරන්නේ ආවේ ඊයේ රෑ වෙච්ච කියලා. ඊට පස්සේ සර් කිව්වා සිදුවීම රෑම ඉවර කරා නේද කියලා. ඊට පස්සේ මං කිව්වා සර් ඉවර කරාට ඒකේ මේ දරුවගේ අතේ මාංචු දාලා තියෙනවා. මාංචු දෙක දාපු එක අපිට ප්‍රශ්නයක්. මේ මම මාංචුව කැඩුවා දෙකට. කඩලා තමයි සර්ට කියන්න ආවේ මේ වෙච්ච සිදුවීම ගැන කියලා. මේ ඩිවිෂන් සර්ටත් කෝල් කරාම සර් කිව්වා ඇවිල්ලා පැමිණිල්ලක් කරන්න කියලා. මේ සර් දැනුවත් කළා තංගාලේ ඩිවිෂන් සර් ළඟට යන්න තමයි මං ආවේ කියලා සර්ට කියලා තංගාලේ යන්න ගියා. ගිහිල්ලා මං පැමිණිල්ල ලිව්වා එතන. මේ සර්ගේ ළඟ පැමිණිල්ල ලියාදී පුතා මේ සර් ඇහුවා මගෙන් වලස්මුලේ ස්ථානාධිපතිතුමා ඇහුවා පුතා කොහෙද දැන් ඉන්නේ කියලා. මං කිව්වා ගෙදර ඉන්නේ පුතා කියලා. ඊට පස්සේ මම මේ මහත්තයත් එක්ක ගියා මේ තංගාලේ මේ ඩිවිෂන් සර් ළඟට. ගිහිල්ලා පැමිණිල්ල එතන ලියනවා. ලියන අතරතුරේදී පුතා මට කෝල් කරලා කියනවා අම්මේ මේ ගේ වට කරගෙන පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ කියලා. පුතාගේ අතේ මාංචු දෙක තිබ්බා. එතකොට මැදින් කැඩුවට වලලු දෙක තිබුණා. ඒක අපි දැනුවත් කරා ගිහිල්ලා ඒකල්ල අපි තංගාලේ පැමිණිල්ල ලියන අවස්ථාවේ තමයි පොලිසියෙන් ගිහිල්ලා මේ ගෙදර වට කරගෙන පුතාව ගෙදරින් අරගෙන අත්අඩංගුවට අරගෙන ආයි නැවත මාංචු දාලා නැවත පුතාව ගෙදරින් එළියට අරගෙන මේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා 54 වගන්තිය ගහලා. එයාගේ ඊට පස්සේ ඒ දවසේම එදා රෑ සිදුවීම වෙලාවෙම DVR ගලවගෙන ගියා අපේ. දැන් පුතා උදේ ඇවිල්ලා අපි තංගාලේ පැමිණිල්ල කරන අවස්ථාවේ මේ උදේ ඇවිල්ලා තව DVR එකක් තිබුණා. ඒකත් ගලවගෙන යාලා අරන් ගිහලා ඒ DVR ගලවගෙන ඉනේ ගහගෙන යන්නේ සංගවගෙන. ඒකවත් තවත් මේ DVR මේ කැමරාවක සටහන් වෙලා තියෙන මේ සිදුවීම් ගැන. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැවි සිටින්න අප සමග.